හරි එතකොට හැමෝම අහනවා මේ ඉන්ෆ්ලුවෙන්සර් මොකද තාම සද්දයක් නැති කියලා. ඉතින් අපිට සද්ද කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම මේ අපි 2025 දරුවෝ වෙනුවෙන් මේ වෙනකොට ලොකු වැඩ කොටසක් කර කර හිටියේ. ඉතින් මේ ඒක අවසන් වෙලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. අදත් දැන් මේ 2025 දරුවන්ගේ අතපසු වෙච්ච ඊට පස්සේ ආපහු පැට්‍රිකල් අමාරු දරුවන්ට පැට්‍රිකල් පුරුදු කරලා ඉවර කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ 2028 දරුවෝ දැනුවත් කරන්න. ඉතින් මේ අපේ 2028 පන්තිය තව නොබෝ දිනකින් පටන් ගන්නවා කෑගල්ල සිද්ධාර්ථ ආයතනේ. අපේ පන්තිය ගැන කියනවා නම් පුතේ අපේ පන්තිය තමයි 2024 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ දිස්ත්‍රික්කයේ පළවෙනියා ඒ වගේම දිස්ත්‍රික්කයේ තුන්වෙනියා ඒ වගේම ළමයි 39 දෙනෙකුගෙන් 16 දෙනෙක් විශ්වවිද්‍යාලය සඳහා තේරීපත් වෙනවා. ඒක තමයි මේ අපේ පන්තියේ තියෙන රිසල්ට් එක ළමයි මේ 39 දෙනෙකුගේ. ඉතින් ඒක අති ප්‍රබල රිසල්ට් එකක්. ඒ වගේම වැඩිම AV සංචිතය තියෙන්නේ අපේ පන්තියේ ප්‍රතිශතයක් විදිහට. ඉතින් කෑගල්ල ළමයි 600ක් වගේ ලියනවා TT වලින්. ඉතින් ඒ ලියන ප්‍රමාණයකින් 100 දෙනෙක් තෝරගන්නවා. එතකොට ඉතින් ඒ තෝරගන්න එකේ ලොකු ප්‍රමාණයක් තමයි ළමයි 39 දෙනෙකුගෙන් ළමයි 16 දෙනෙක් කැම්පස් යනවා කියන්නේ. ඒ වගේම මේ අපේ පන්තියේ මේ වෙනකොට උසස් අධ්‍යාපනය සඳහා ගිහින් තියෙනවා ළමයි 25 දෙනෙක්. ඒ පන්තියේ. ඉතින් අනිත් එක මේ ඒ පන්තියේ කිසිදු දරුවෙක් අසමත් නැහැ. ඉතින් ඒ වගේ රිසල්ට් එකක් තියෙන පන්තියක්. ඒ හේතුවෙන් තමයි අපේ පන්තිය මේ වෙනකොට කෑගල්ල ලීඩින් පන්තිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කෑගල්ල ළමයි වැඩිම සංඛ්‍යාවක් සහභාගී වෙන ET පන්තිය. අනික තමයි විශේෂයෙන් කියන්න ඕනේ මේක පුතේ තනි ET පන්තිය. එතකොට මේ අපේ සබ්ජෙක්ට් එකේ හින්දා තමයි එහෙම අපි ඒ තත්ත්වෙට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අංග සම්පූර්ණ උගන්වනවා අංග සම්පූර්ණ ප්‍රැක්ටිකල් කරනවා. මේ වෙනකොට අපේ තමයි ප්‍රැක්ටිකල් එකට වැඩිම පිරිසක් සහභාගී වෙච්ච පන්තිය තියෙන්නේ. එතකොට පුතේ මට කියන්න ඕනුනේ ඉතින් ප්‍රැක්ටිකල් එකට වැඩිම පිරිසක් සහභාගී වෙච්ච පන්තිය කියලා එක නෙවෙයි. කොච්චර ළමයි හිටියත් ඒ හැම ළමෙන්ම තනි තනිව ප්‍රැක්ටිකල් කරපු එකම පන්තිය. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඒකෙන්ම අපේ සබ්ජෙක්ට් එක කොයිතරම් දුරට අපි ළමයි වෙනුවෙන් කරලා දීලා තියෙනවද කියලා. එතකොට මේ ඉතින් මේ ඔයගොල්ලන්ටත් මම ආරාධනා කරනවා අපේ පන්තියත් එක්ක එකතු වෙලා ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. හැම කෙනෙක් වෙනුවෙන්ම තනි තනිව අවධානය යොමු කරලා හරි ලස්සනට අපි වැට්ටික් කරන් යනවා. ප්‍රායෝගික පරීක්ෂණත් එහෙමයි. ඒ සියලු දේවල් එක්කලා මේ වැඩ කොටස කරන්නේ. අනිත් එක තමයි පුතේ මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන සබ්ජෙක්ට් එක අනිත් සබ්ජෙක්ට් දෙකට වඩා අමාරුයි කියලා හැමෝම කියනවා. ඉතින් ඒ කියන්න හේතුව තමයි මේක ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක යන්න තියෙන සබ්ජෙක්ට් එකක්. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක යන්න තියෙන සබ්ජෙක්ට් එක ප්‍රායෝගික පරීක්ෂණ නැතුව තියරි විතරක් ඉගෙන ගත්තට පස්සේ තමයි මේක අමාරු වෙන්නේ. ඉතින් මේ ගොඩක් දරුවෝ අමාරුයි කියන ගොඩක් දරුවෝ ප්‍රායෝගික පරීක්ෂණ ටික අතෑරලා තියරි විතරක් ඉගෙනගෙන ඊට පස්සේ ඒගොල්ලෝ චෝදනා කරනවා මේක අමාරුයි කියලා. ඉතින් මේ ලෝකේ දුවන්නේ ටෙක්නොලොජියත් එක්කලා. ඉතින් ටෙක්නොලොජියත් එක්ක දුවන්න ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් දුන්නාට පස්සේ ප්‍රැක්ටිකල් කරන්නේ නැතුව තියරි කරාට පස්සේ ඉතින් ඒක අමාරු වෙනවා. අමාරු නැත්තම් තමයි ප්‍රශ්නේ. ඉතින් මේ ඒකත් තේරුම් අරගෙන මේකේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ අලුත් 2028 විදියට ඇවිත් බලන්න කියලා කියන ගමන් හරි. එතකොට පුතේ මේ අපි ඉස්සරහට පන්තිය පටන් ගන්න දවස පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම මේ පල්ලෙහා WhatsApp channel එක follow කරලා තියාගන්න. ඒකට පන්තිය පිළිබඳව තොරතුරු දානවා. මේ ඕගොල්ලන්ට පන්තිය පිළිබඳව වැඩි විස්තර ඒකෙන් දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්. හම්බෙමු අපි ඉස්සරහදී. හොඳ වැඩපිළිවෙලක් එක්කලා හොඳින් වැඩ කොටස කරගෙන ගිහිල්ලා හොඳ රිසල්ට් එකක් ගන්න.